පරිස්සමෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අපි උදේ නැගිට්ටේ දැන් පොඩ්ඩකට කලින්. අද අපි පන්සල් යනවා යාළුවනේ. අපි පන්සල් කියන්නේ ගලේ දේවාලය කියලා ගම්පහ පැත්තේ තියෙනවා පොඩි අපි එතෙන්ට යනවා. මම ඉස්සෙල්ලාම තමයි යන්නේ. තාම ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා මස් මාළු පිලි වර්ග කිසි දෙයක් කන්න හොඳ නැහැ. එතෙන් යන බාරයක් වෙන්න යනවා. බාරයක් වෙන්න යනවා කියන්නේ යාළුවනේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. අපි ඉන්න පිළියට අපි මහත්මයෙක් යනවා. නිල ප්‍රශ්නයක් නැතුව හොඳින් ඉන්න පුළුවන් වෙන්න කියලා මගේ පුංචි ප්‍රාර්ථනාවක් තියෙනවා. ඔයාලත් ඒ ප්‍රාර්ථනා කරන්න මට ගිහිල්ලා හොඳින් ඉන්න ලැබෙන්න කියලා. ඉතින් යාළුවනේ අපි උදේට බබාලට තේ ඉල්ලනවා. යාළුවා නැගිට්ටාම මූණ සෝදලා තේ ටිකක් තමයි ඉස්සෙල්ලාම ඉල්ලන්නේ. ඉතින් අපි එන තේ ටිකක් හදමු. Nah, kita podo-podo kawan podi karla. Mamala nendala iyala akkala හැමෝටම අපේ වීඩියෝ බලන්න කියමු නේද පුතේ? ඉතින් අපේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
බබාලට ගොඩාක්ම කහට අඩුවෙන් හදන්නේ. මොකද කහට වැඩි දෙන්න හොඳ නෑනේ. තේ නම් කොහොමදවත් දෙන්න හොඳ නෑ කියලා දන්නවා. ඒත් යාලේ ඉල්ලන උදේට පොඩ්ඩක් පුතා කෑවා. අම්ම කියන්නකෝ. ඒ දෙන්න එහෙම තමයි යාළුවනේ. බබාලා දෙන්න එකතු වුණොත් රණ්ඩු. එකතු වුණොත් රණ්ඩු. එහෙම කියලා බෑනේ. මං එයාලා ඉතින් මට පුළුවන් විදිහට මගේ පේන මානෙ තියාගෙන මගේ වැඩ ටික කරනවා සේරම. රෙදි හොදන්න ගියත් මගේ ළඟට ගන්නවා. මං නාන්න ගියත් මගේ ළඟට ගන්නාන්නේ. එළියට ගියත් මම මාත් එක්ක එළියට එක්ක යනවා. කෑම හදද්දි මම මගේ ළඟින්ම තියා ගන්නවා. ගොඩක් වෙලාවට කෑම හදනකොට වීඩියෝ දාගන්න හරි අමාරුයි. චූටි බබා දැන් පුටු තියලා එහාට මෙහාට ඇද හැමදේම ගන්නවා. මේ කොහොමදවත් එහෙම තියාගෙන හරි අමාරුයි. ඉතින් දඩබඩ ගාලා ඔය වෙන දෙයක් කරගන්නවා. ඉතින් අක්ක නෑ නංගිත් එක සෙල්ලම් කරන්නේ. ඒ නිසා දෙන්න එක සෙල්ලම් කරන්න කියලා සෙල්ලම් පට් ටික දාලා දුන්නා. දෙන්න ගහ ගන්න එක තමයි කරන්නේ. නංගි ගන්න එක අක්කට ඕන වෙනවා. අක්ක ගන්න එක නංගිට ඕන වෙනවා. ඉතින් හරි අමාරුයි. අමාරුයි කියලා බෑන්නේ. කවුරුත් දෙන්නේ නෑනේ බබාලා බල්ලා දෙන්න. මම ඉතින් අමාරුයි කියලා හිතන්නේ නෑ. හැමදේම කරගන්නවා. අපේ ලොකු බබා මේ අවුරුද්දේ ඉස්කෝලේ ඊට පස්සේ ඉතින් තවත් අමාරුයි. ආයෙ එක්ක ඉන්නවා. යව දානවා. ඔය චූටි පුත්තා අපේ මහත්තයලා ගෙදරට ගියාම අපි වීඩියෝ දානවා. ඒ පාරක් නෑ. ඔව් පුතේ. දෙනවා. ගොඩක් ඇතුලට යන්න ඕන. ඉතින් මෙහි ජීවත් වුණාට වැඩිය එහෙ ගියාම ගොඩක් අමාරුයි. ඔව් චූටි පුත්තා. ඒ ගොඩාක් ඇතුලට වෙනවා. ඒකේ තියෙන්නේ හරිය ගෙවල් ඇත්තෙත් නෑ. අපි තුන් දෙනා ගොඩාක් අමාරු ජීවිතයක් ඉස්සරහට පටන් ගන්න යනවා. අපි නම් පොඩ්ඩක්වත් ආස නෑ යන්න. මොකද ඒ හරිය කවුරුත් නැහැ. වචනයක්වත් කතා කරන්න කෙනෙක් හම්බ වෙන්නේ නෑ. එහෙම වෙන්නේ ඉඳලා කලාතුරකින්. බබාලට ගොඩාක් පාළුව දැනේ. බබාලත් එක්ක ඉන්නේ වැඩි හරියක් මම. ඒක නිසා ඉතින් ගොඩාක් පාළුව දැනේ. මහත්තයා අපිත් එක්ක ඉඳලා නෑ. එයා වැඩට යනවා. ගිහින් ආවෙත් එයා
පැය 24ක් වැඩ කරලා ඇවිල්ලා නිදා ගන්නවා. ඊට පස්සේ ආයෙ ඊට පහුවෙන්ද වැඩට යනවා. ඉතින් එයා අපිත් එක්ක වැඩි කාලය ගත කරන්නේ නැහැ. බබාලා දෙන්නත් වැඩිම දෙන්නට දෙන්න ගහගන්නේ. අර එයාලා දෙන්න විතරනේ ගේ ඇතුලේ. සමහරවිට ඒ හින්ද වෙන්නේ නැති. බලමු ඉස්සරහට හොඳ වෙයි අපේ ඉස්කෝලේ යන හින්දා. චොරි පුතා. Sudah. Ada curi kita. Tinggal apa nih? Tema enam.